ඇයි ඔය පුටු වාඩි උනේ? මට ආසෙයිද? ඕක මං වාඩි වෙන පුටුවයි. ඔව්. මන් දන්නවා. ඉතින් දන්නවනම් ඒ වාඩි උනේ. අයි මේක සිංහාසනයක්ද? දන්නවද කාටද කතා කරන්නේ කියලා? ඔව්. හැම එකාටම සමාන විදියට සැලකන යහපත් සමාජයක් හදන්න හීන දකින්න මිනිහෙක්ට. කොහොමද දන්නේ? අයි දැන් ටෙලිෆෝන් එකෙන් කාටද කිව්වේ? මම හැපෙන්නේ තනි පුද්ගලෙක් එක්ක නෙමෙයි ආණ්ඩුවක් එක්ක කියලා. ඔව්. ඔව්. කිව්ව විතරක් නෙමෙයි. ඒ වෙනුවෙන් ගොඩාක් වැඩ කරනවා. මුළු ජීවිතේම කැප කරලා තියෙන උත්තම අරමුණ වෙන්නේ. ඒක ගැනුන්ට තේරෙන්නේ නැහැ. ජීවිතේ වෙනවා. අනිත් මේ දොර වලින් මේකට තුගෙන මම වගේ ගැනුන්ට ඔය හදනවා කියන සමාජය ඉඩක් නැද්ද? නැත්නම් නැද්ද? ඔය හදනවා කියන සමාජයේ ගෑනු අපි අවලංගු ගන්නද? අතිල්ලර ගන්න. ගෑනු අපි මොකද? ඔය හදනවා කියන මහා ලොකු සමාජයේ ගෑනු අපිට පුදුමක් නැද්ද? මේක පිරිමිතර පුදුම ලෝකයක්ද? ගෑනු අපි සතුටු. ගෑනු අපි පිරිසු කියලා ඔය හදනවා කියන මහා ලොකු සමාජයේ තාම තේරුම් ගන්න නැද්ද? කෝපි එක නෙමෙයි. මට කෝපි එක. ඒ ගමන මොකක්ද මේ? අනේ. එළිය වහින. ඔව්. මට පේනවා. උන් තාම මේ ළඟ පාත නැත. මම දන්නවා. දැන දැන එන්නේ. මෙහි ඉඳලා මොනව කරන්නේ?
අපි කතා කරමු. මොනවා ගැනද? මොනවා හරි. This is to my red comrade. රෙඩ් කොම්ප්‍රේට්? ඇයි? කොහොමද මම red comrade කියන වචන දැනගත්තේ කියලාද හිතන්නේ? නෑ නෑ එහෙම නෑ. නෑ නෑ එහෙම නෑ නෙමෙයි. නෑ නෑ එහෙම තමයි. කොන නෙමෙයි. මම මේ පොත්වල කුසුබට මාර ආසයි. මට පොත් කියවන්න පුරුදු කරේ මගේ තාත්තා. මගේ තාත්තට තිබුණ ලොකු රුසියානු පොත් එකතු. ඒක මීට වඩා ලොකුයි. ලොකුයි. එයා හැම මාසෙකම පඩියෙන් පොත් ගන්න පුරුදු වෙලා හිටියා. එයා ගෙනාපු පොත් එදාම කියුවා. ඊට පස්සේ ඒ පොත්ම මට හින හයියෙන් කියුවා. ඒකෙන් එයා ගොඩාක් සතුටු වුණා. හැබැයි එයා වැඩියෙන්ම සතුටු වුණේ මං කටපාඩමින් පොත් කියවනවා නම්. කටපාඩම? මැක්සිම් ගෝකිගේ තෝරාගත් කෙටි කතාව. මකාර් චුද්‍රා කෙටි කතාව. පිටු අංක 21. 21. හරි. එහා පැත්ත. හරි. ඔහු උපන්නේ මොකටද? පොළව කොටන්නද? තමන්ගේ මිනිවලවත් අරගන්න වෙලාවක් නැතුව මිය යන්නද? ඔහු කවදා හරි නිදහසේ සැප විඳලා තියෙනවද? ස්ටෙප්ස් බිමේ විශාලත්වය ගැන ඔහුට දැනීමක් තියෙනවද? මහ මුහුදේ හීන් හඬ නිසා ඔහුගේ හදවත ප්‍රීතියෙන් ගැහෙනවද? ඔහු අහලෙක්. උපන් දා සිට මැරෙන මොහොත දක්වා ඔහු අහලෙක්. ඔහුට තරමක මොලයක් පෑදුනොත් ඔහු මවිත වේවි. ඔන්න මං දිහා බලපන්. අවුරුදු 58ක් තිස්සේ මල් ළඟ තියෙන දේවල් කඩදාසියක ලියන්න ගියොත් උඹේ ඔය මල්ලේ තියෙන කඩදාසිය ඔක්කොම මදි වෙයි. මං නොගිය පළාතක් ගැන උඹට කියන්න පුළුවන්ද? කියන්න බෑ. ජීවිතේ කියන්නේම රස්තිය අදුව. එක තැන වැඩි කල ඉන්න එපා. මොකටද එහෙම ඉන්නේ? පේනව නේද? දවල් රැ වෙනවා. රැ පස්සේ දවල් එළවෙනවා. අන්න ඒ වගේ. උඹත් ඔය හිතේ ඇති වෙන අදහස් පස්සේ එළවන්න ඕනේ. නැත්තම් ජීවත් වෙන්න තියෙන ආසාව නැති නේ. මටත් එහෙම වුණා. රාජාලි තරුණය. රාජාලි තරුණය. මම ඉස්සර කටපාඩමින් පොත් කියලා ඉවරුනහම මගේ තාත්තත් මාව මේ විදිහටම බදාගත්තා. ඒ හැම වෙලාවකම එයාගේ ඇස් කඳුළු වලින් පිරීලා තිබුණේ.
තාත්තකෝ කියලාද? මම ඊට කලින් මේ ගැන කාටවත් කියලා නෑ. එහෙම කියන්නේ කියලා මගේ කිසිම අදහසක් තිබුණේ නෑ. ඒ ගැන බෙදා ගන්න පුළුවන් කිසිම කෙනෙක් මගේ ජීවිතේ කවදාවත් හම්බ වෙලා නැහැ. හිතන්න. අද මම මේ කතාව කියනවා. කාට හරි කියලා මට ඒකෙන් නිදහස් වෙන්න ඕනේ. කවුරුත් අහන් ඉන්නේ නැත්තම් මම මේ පිටිවලට එන්න හරි ඒ කතාව කියනවා. කවුරු අහන් හිටියත් නැත්තම් මගේ කතාව අපි කියනවා. මට ඒක කියලා නිදහස් වෙන්න ඕනේ. ඒක මට හරි බරයි. මං ජීවිතේ ගොඩාක් දුරේ බර කරේ තියාගෙන රහසක් පිළිහිට තියාගෙන ඉන්නේ. එහෙම රහස් පරිස්සම් කරන එක මිනිහෙක් හරි වෙහෙස කර දෙයක්. හැම මිනිහෙක්ම ජීවිතේ එක දවසක තීරණය කරනවා මේ ප්‍රශ්න අහන්න කෙනෙක් හොයාගන්න. එහෙම කෙනෙක් හම්බුනේ නැත්තම් ගහකට ගලකට හරි කියලා මේ ප්‍රශ්න වලින් මිදෙන්න ඕන. එහෙම තමයි මගේ තාත්තා මට ප්‍රශ්න බිමින් තියන්න කියලා දුන්නේ. ඒත් ජීවිතේ ගොඩාක් දුර ඒ බර කරේ තියාගෙන ආවා. බිමින් තියන්න ඕන දුර කොහොමදකට ගොඩාක් දුර ආවා. මේ විදිහට මිනිස්සු ඔපගේ හරියි. මේ විදිහට අවුරුදු ගානක් මේ කතන්දර අහගෙන ඉඳලා තියෙනවා. මම පොඩි කාලේ මගේ අම්මා මගේ තාත්තව දාලා ගිහින් තිබුණා. මගේ තාත්තා කියන්නේ සාමාන්‍ය ගෑණියෙක් දරා ගන්න පුළුවන් පිරිමියෙක් නෙමෙයි. ඒත් කවදාවත් මගේ තාත්තා මගේ අම්මා නැති අඩුව මට දැනෙන්න දීලා නැහැ. මොනම කට්ටියක් මගේ ගෙදරට ආවා. තාත්තා ආදරේ කරපු රුසියානු පොත් සේරම තාත්තා ළඟම ගේ මැදට ඇද්දෙව්වා. එහෙම තුවක්කුවක් කොළවට දෙන්න කියලා. බය වෙන කෙනෙක් නෙමෙයි මගේ තාත්තා. සමහර විට උඹට කරදරයක් කරයි කියන බයට මගේ තාත්තා උඩ කික් කරන්නේ නැහැ. තාත්තා ළඟම ගේ මැදට අද්දපු පොත් සේරම සාලි පුරා හරිසිලා තිබ්බා. මගේ තාත්තේ පොඩි ආශ්‍රයන බලන් ඉන්නවා. මේ දැනුත් මට නැවිලා පේනවා. මගේ තාත්තා එකම පාර එයාගේ කඳුළු පිරිච්ච ඇස් දෙකෙන් මන් දැක්කා. මුන් එකපාරටම පොත්වලට පෙට්‍රල් දැම්මා. මම තාත්තට කිව්වේ පොත්වලට ගිනි තියන්න කියලා. තාත්තා කිව්වේ පොත්වලට ගිනි තියන්න බෑ කියලා. මම කවදාවත් දැකලා නැහැ මගේ තාත්තා බැගෑපත් වෙනවා. කිසිම මිනිහෙක් ඉස්සරහා. එකපාරටම එකපාරටම මිනිහෙක් මගේ ඔළුවට තුවක්කුව තිබ්බා. අනේ මගේ තාත්තා යට ගිහින් කෑ ගහලා කිව්වා. මම මේ පොත්වලට ගිනි තියන්න මගේ දොරට අත දෙන්න කියලා. මං ජීවිතේ පළවෙනි වතාවට එදා තමයි මගේ තාත්තා අඬනවා.